පාවිච්චි කරපු වාහනයක් ඔයා ගත්ත කෙනෙක් නම් සහ ඔයා ළඟ තිබ්බ වාහනයක් ඔයා QR කෝඩ් රෙජිස්ටර් කරලා විකුණපු කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක බලන්න. ඒ වගේම මේ වීඩියෝ එක කට්ටිය අතර ෂෙයා කරන්න. මේක පරණ වාහන ගත්ත අයට ගොඩක් ප්‍රයෝජනවත් වීඩියෝ එකක් ඉන්න. ඉතින් ඔයා ළඟ තිබ්බ වාහනයක් ඔයා විකුණලා තියෙනවා නම් ඔයාගේ වාහනේ ගත්ත කෙනාට කරන උදව්වක් විදියට ඔයාට පුළුවන් ඔයා QR රෙජිස්ටර් වෙලා තියෙන ප්‍රොෆයිල් එක ඩිලීට් කරන්න. ඉතින් මේ ප්‍රොෆයිල් එක ඩිලීට් කරාට පස්සේ පහසුවෙන් පුළුවන් වෙයි වාහනේ ගත්ත කෙනාට එයාගේ QR කෝඩ් එක නැවත ක්‍රියේට් කරගන්න. ඉතින් මම ළඟත් තිබ්බා මම QR කෝඩ් එක හදාගත්ත බයික් එක. මම මේක විකුණුවා. හැබැයි මම මගේ ප්‍රොෆයිල් එක ඩිලීට් කරලා දැම්මා. ඒ කෙනාට පහසු වෙන්න. හැබැයි මම මේක ටෙස්ට් කරා තාම රෙජිස්ටර් වෙන්න දෙන්නේ නැහැ අපිට. ඉතින් මේක අනිවාර්යයෙන්ම ඔයා විකුණපු කෙනෙක් නම් වාහනයක් මේ ප්‍රොෆයිල් එක ඩිලීට් කරන්න. ඔයාගේ වාහනේ ගත්ත කෙනාට කරන උදව්වක් විදියට. ඉතින් රජයෙන් කරපු වැරද්දක් තමයි පරණ QR කෝඩ් එකම ආයෙ පාවිච්චි කරන්න අවස්ථාව දුන්න එක. ඉතින් රජයට කරන්න තිබේ සියලුම QR පරණ රෙජිස්ට්‍රේෂන් වෙලා තිබ්බ ටික සම්පූර්ණයෙන්ම කැන්සල් කරලා සියලු දෙනාට අලුතෙන් රෙජිස්ටර් වෙන විදිහට ආණ්ඩුවට කරන්න තිබ්බා. මෙන්න මේක හදලා දෙන්න. ඉතින් මේක නොකරපු හින්දා තමයි මෙන්න මේ ගැටලුව ඇවිල්ලා තින්නේ. ඉතින් දැන් අපි යමු කොහොමද හදපු QR ප්‍රොෆයිල් එකක් ඩිලීට් කරන්න කියලා බලන්න. ඉතින් ඔයා ඉන්ටර්නෙට් යන පාවිච්චි කරන ඕනම වෙබ් බ්‍රවුසර් එක සර්ච් බාර් එකට ගිහිල්ලා මේ විදිහට ටයිප් කරන්න fuelpass.gov.lk කියලා ටයිප් කරලා සර්ච් කරන්න. එතකොට ඔයා සුපුරුදු පරිදි මෙන්න මේ පේජ් එකට ලොග් වෙනවා. ඔයා කරන්න ඕනේ මෙන්න මේ කොළ පාට කොටුව ඇතුලේ තියෙන නිල් පාට ලින්ක් එක උඩ ටච් කරන එක. ඊට පස්සේ ඔයාව මෙන්න මේ වගේ පිටුවකට අරන් යනවා. ඉතින් ඔයා මෙතන ඔයා කලින් රෙජිස්ටර් වෙන්න දුන්න ෆෝන් නම්බරේ එන්ටර් කරන්න. එන්ටර් කරලා ඉවරලා මෙතනින් send OTP දෙන්න. එතකොට ඔයාගේ ෆෝන් නම්බර් එකට OTP කෝඩ් එකක් එනවා. ඒ OTP කෝඩ් එක අරගෙන මෙන්න මෙතනින් එන්ටර් කරලා login ක්ලික් කරන්න. ඉතින් එන්ටර් කරාට පස්සේ ඔයා මෙන්න මේ වගේ තැනකට එනවා. පාතට ඩ්‍රැග් කරාට පස්සේ delete profile කියලා ඔප්ෂන් එකක් තියෙනවා. ඒක ටච් කරලා confirm දෙන්න. ඊට පස්සේ ඔයා නැවතත් රෙජිස්ටර් වෙන්න දුන්න ෆෝන් නම්බර් එක මෙතනින් එන්ටර් කරලා send OTP දෙන්න. ආයෙත් ඔයාගේ ෆෝන් නම්බර් එකට OTP කෝඩ් එකක් එනවා. ඒ OTP කෝඩ් එක අරන් මෙතනින් එන්ටර් කරන්න. ඉතින් ඊට පස්සේ මෙතනින් verify දෙන්න එකලා delete profile ගිහිල්ලා ඔයාගේ profile එක delete කරන්න. මෙන්න මේ විදිහට තමයි full profile එක delete කරන්නේ. මේ විදිහට delete කරාට පස්සේ ඔයාගේ වාහනේ ගත්ත කෙනාට ලේසි වෙයි නැවත වරක් register වෙන්න.